යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාදයි. මහත් පීඩාවක් තුල දෙවියන් වහන්සේගේ මැදිහත් වීමෙන් මහත් ප්‍රීතියක් ඇතිවිය හැකියි. පීඩාව, වැළපීම, ප්‍රීතිය මිනිස් ජීවිතයේ අවස්ථා තුනක් නියෝජනය කරයි. ඔබ දැන් සිටින අවධිය මම නොදනිමි. නමුත් ක්‍රියා 8 වෙනි පරිච්ඡේදයේ 1 සිට 8 දක්වා පද තුල යෙරුසලමේ සභාවට ඇති වූ මහත් පීඩාවත්, ස්තේපන්ගේ මරණය ගැන මහත් වැළපීමත්, සමාරිය නුවරේ මහත් ප්‍රීතියක් ගැන මෙනෙහි කරනවා. පිලිප් සමාරියට ගියේ පීඩාව නිසායි. නමුත් සමාරියේදී කතාව වෙනස් වුණා. දෙවියන් වහන්සේ ඔහුව බලවත් ලෙස පාවිච්චි කරා. සමහර විට මේ පීඩා කාලය තුල දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ නව පරිසරයක, නව රැකියාවක, නව නගරයක ජීවිතය ආරම්භ කිරීම විය හැකියි. පිලිප් සමාරියට නොගියා නම් එහි ප්‍රීතිය කොයින්ද? ඔබේ පීඩාව තුළ යක්ෂයා ඔබට කියන බොරු විශ්වාස නොකරන්න. මේ පීඩාව යහපතට හැරෙනු ඇත. රාත්‍රියේ හැඬීම පවතින නමුත් උදය ප්‍රීතිය පැමිණෙන්නේ. ගීතාවලිය 30 වෙනි පරිච්ඡේදය 5 වෙනි පදය. මොහොතක් සිතන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.